රියල් ක්ලැරිටි වෙතට ඔබව සාදරයෙන් පිළිගන්නවා. රියල් ක්ලැරිටි යන්නෙහි සරල තේරුම කුමක්ද? සැබෑ පැහැදිලිතාව නැත්නම් ඇත්ත වටහා ගැනීම. පැහැදිලි චින්තනය කියන්නත් පුළුවන්. ජීවිතය සහ ගැටලු පිළිබඳව තියෙන නිවැරදි අවබෝධය කියලා කියන්නත් පුළුවන්. මේ හැම දෙයක්ම කියන්නේ රියල් ක්ලැරිටි කියන එකේ සරල තේරුම. අවුල් සහගත සිතුවිලි වලින් මිදී ජීවිතේ පැහැදිලිව දැකීමට සහ නිවැරදි තීරණ ගැනීමට උපකාර කරන අවබෝධය තමයි අද අපි කතා කරන්නේ. මෙම නාලිකාව නිර්මාණය කර ඇත්තේ ජීවිතේ අවුල් සහගත බවක් දැනෙන තම උපරිම උත්සාහය දැරුවත් තවමත් පිළිතුරු සොයන මිනිසුන් සඳහායි. මෙහිදී අපි එක් දිනකින් නැතිව යන උද්‍යෝගය ගැන අවධානය යොමු කරන්නේ නැහැ. ඒ වෙනුවට අපි අවධානය යොමු කරන්නේ පැහැදිලි සිතීම, සැබෑ අවබෝධය සහ එදිනෙදා ජීවිතයේ ගැටලු සඳහා ප්‍රායෝගික විසඳුම් සෙවීමෙන්. මොකද බොහෝ අවස්ථාවල ගැටලුව ජීවිතේම නොවේ. ගැටලුව වන්නේ අපි ජීවිතය ගැන සිතන ආකාරයයි. ඔබ අධික ලෙස සිතන කෙනෙක් නම් තීරණ ගැනීමට අපහසු නම් හෝ ජීවිතේ එක තැනක සිරවී සිටිනවා වගේ දැනෙනවා නම් එහෙනම් ඔබ හරිම තැනට ඇවිත් තියෙනවා. එක් පැහැදිලි සිතුවිල්ලකින් වරකඩ ජීවිතය සරල කරගනිමු. රියල් ක්ලැරිටි වෙතට ඔබව නැවතත් සාදරයෙන් පිළිගන්නවා. එහෙනම් අද අපි කතා කරමු පැහැදිලි නොවන අවස්ථාවලදී පැහැදිලිව සිතන්නේ කෙසේද කියලා. ඔබ කවදා හරි ජීවිතේ මෙවැනි අවස්ථාවකට මුහුණ දී තිබෙනවද? කුමන තීරණය ගත යුතුද කියලා නොදැන ඉන්න අවස්ථාවක්. එක් විකල්පයක් ගැන හිතනකොට ඒ ගැන සැකයක් හිතෙන අවස්ථාවක්. ඊට පස්සේ තවත් විකල්පයක් ගැන හිතනකොට තවත් අවුල් වෙනවා. ඇත්තටම මේ අසාමාන්‍ය දෙයක් නොවේ. බොහෝ මිනිසුන් ජීවිතේ ඉදිරියට යන්න බැරි වෙලා ඉන්නේ ජීවිතේ අමාරුම නිසා නෙවෙයි. ඔවුන්ගේ සිතීමේ අවුලක් නිසා. සිතීම අවුල් වුණාම ඉතා කුඩා තීරණයක් වුවත් බරක් වගේ දැනෙනවා අපිට. අද අපි ටිකක් නතර වෙමු. ඔබට తాවකාලික උද්‍යෝගයක් ලබා දීමට මම මේ පාවිච්චි කරන්නේ නැහැ. අද මම කතා කරන්නේ ඊට වඩා වටිනා දෙයක් ලබා දීමට. ඒ තමයි පැහැදිලිතාවය. මොකද ඔබ අවුල් සහගත අවස්ථාවකදී පැහැදිලිව හිතන ආකාරය ඉගෙන ගත්තොත් ජීවිතය වෙනස් වෙන්නේ නැති වුණත් ඔබේ මනස වඩාත් ශක්තිමත් එකක් බවට පත් වෙනවා. පළවෙනියටම අපි කතා කරමු මේ අවුල ඇති වෙන්නේ ඇයි කියලා. බොහෝ දෙනෙක් හිතන්නේ අවුල කියන්නේ දැනුම අඩුකම කියලා. නමුත් ඇත්ත එහෙම නෙමෙයි. අවුල ඇති වෙන්නේ එකම වෙලාවේ අධික සිතුවිලි ප්‍රමාණයක් නිසා. උදාහරණයක් විදිහට අපි මෙහෙම ගමු. ඔබේ මනස කාමරයක් වගේ කියලා හිතන්න. කාමරය පිරිසිදු නම් හැම දෙයක්ම අපිට පැහැදිලිව පේනවා. හැම කොනක්ම කාමරේ අපිට පැහැදිලිව පේනවා. නමුත් කාමරේ පුරා බඩු විසිරලා තිබුණොත් ඇවිදින තැනක්වත් අපිට හොයාගන්න අමාරු වෙනවා. අඩියක් තියලා අඩියක් ගන්නවත් අපිට හරිම අමාරු වෙනවා. මේ කාමරේ බඩු පුරා විසිරලා තිබුණොත්. අපි සිතීමත් අන්න එහෙමයි. අපි එක සිතුවිල්ලක් ගැඹුරින් සිතනවා වෙනුවට සිතුවිලි 10ක් මතු පිටින් හිතනවා. ඒ අතර බොහෝ විට තිබෙන්නේ අසාර්ථක වේවි කියන බය, පසුතැවෙන්න වෙයි කියන බය, අනිත් අය මොනවා කියයිද කියන බය, සමාජයෙන් එන පීඩනය, අතීතයේ සිද්ධ වෙච්ච අමිහිරි අත්දැකීම්. එවිට ඔබට සිතෙන්නේ නැහැ ඔබ ඉක්මනින්ම කරන්නේ ප්‍රතිචාර දක්වනවා. පැහැදිලිව සිතීම සහ ප්‍රතික්‍රියා කිරීම කියන්නේ දෙකක්. තවත් සිතුවිලි එකතු කිරීම අපි නවත්තන්න ඕනේ.
අවුලට පත්වෙන මිනිස්සු කරන ලොකුම වැරැද්දක් තියෙනවා. ඔවුන් තවත් හිතනවා, ඒ වගේම තව තවත් අයගෙන් අහනවා, ඒ වගේම තවත් වීඩියෝ බලනවා, ඒ වගේම තවත් විශ්ලේෂණය කරනවා ඒ සම්බන්ධයෙන්. නමුත් ඇත්තම සත්‍යම දේ තමයි අවුල විසඳෙන්නේ තවත් සිතුවිලි එකතු කිරීමෙන් නෙවෙයි. අවුල විසඳෙන්නේ අනවශ්‍යව තිබෙන ශබ්ද සියල්ල ඉවත් කිරීමෙන්. ඒ නිසා ටික වේලාවකට නව අදහස් ලබා ගන්න අපි නැවතෙනවා. මොකද හැම අලුත් මතයක්ම ඔබේ අවුලට තවත් ස්තරයක් එකතු කරනවා. මේක ඔබෙන් අහන්න. අනිත් අයගේ බලපෑම නැත්තම් මං ඇත්තටම හිතන්නේ මොකද්ද? මගේ දෙමාපියන් නොවෙයි, මගේ යාළුවන් නොවෙයි, සමාජය නොවෙයි, මගේ බයත් නොවෙයි. මම ඇත්තටම හිතන්නේ මොකද්ද? පැහැදිලිතාවය කියන දේ ආරම්භ වෙන්නේ මෙන්න මෙතනින්. පැහැදිලිතාවය සඳහා මම ප්‍රශ්න 3ක් ගේන්නම්. පළවෙනි එක තමයි ඔබ අවුලකට පත් වූ විට අහඹු ලෙස හිතන්න එපා. මෙම ප්‍රශ්න 3 ඔබෙන්ම අහන්න. පළවෙනි ප්‍රශ්නේ තමයි ඇත්තටම ගැටලුව මොකද්ද? ඇත්තටම ගැටලුව මොකද්ද? බොහෝ දෙනෙක් විසඳුම් හොයනවා. නමුත් ගැටලුව නිවැරදිව හඳුනාගෙන නැහැ. ඔබ බය වෙලාද? නැත්තම් තොරතුරු අඩුයිද ඔබට? නැත්තම් අනිත් අයගෙන් ඔබට ලොකු පීඩනයක් ලැබෙනවද? ගැටලුව පැහැදිලි නැත්තම් විසඳුමත් පැහැදිලි වෙන්නේ නැහැ. දෙවන ප්‍රශ්නේ තමයි මට පාලනය කළ හැකි මොනවද කියන එක මම හිතන්න ඕනේ. ඔබට අනාගතේ පාලනය කරන්න බෑ. අපි අනිත් මිනිස්සුන්ව පාලනය කරන්නත් බෑ අපිට. ඒ වගේම අපිට ලැබෙන ප්‍රතිඵල පාලනය කරන්නත් බෑ අපිට. මේ සියල්ල අපේ පාලනයෙන් තොරවයි තියෙන්නේ. ඔබට පාලනය කළ හැක්කේ ඔබේ උත්සාහය, ඒ වගේම ඔබේ තීරණ, ඒ වගේම ඔබේ ඊළඟ පියවරවල් ඔබට පාලනය කළ හැකි. ඉතින් මේ පාලනය කළ නොහැකි දේවල් හිතින් අයින් කරන්න. අන්න එතකොට ඉතිරි වන්නේ පැහැදිලිතාවයයි. තුන්වෙනි ප්‍රශ්නේ තමයි ඔබ ඔබෙන් අහන්න ඕනේ මට බියක් නොතිබුණොත් මම තෝරගන්නේ මොකද්ද? මට බියක් නොතිබුණොත් මම තෝරගන්නේ මොකද්ද? මේ බලවත් ප්‍රශ්නයක්. බය කියන දේ අපේ සිතීම විකෘති කරනවා. අපි බොහෝ විට ගන්නා වැරදි තීරණ තාර්කික තීරණ නෙමෙයි. ඒවා තනිකරම බය මත පදනම් වෙච්ච තීරණ. මට බයක් නොතිබුණොත් මම කුමන මාර්ගය තෝරගන්නවද කියන එක ඔබ ඔබෙන් ඇසිය යුතුයි. බොහෝ විට ඔබේ සැබෑ පිළිතුර එතන තිබෙනවා. ඊළඟ ප්‍රශ්නේ තමයි අනාගතය ගැන අධිකව සිතීම නවත්වන්න ඕනේ. අවුලේ තවත් ප්‍රධාන හේතුවක් තමයි හැම දෙයක්ම කලින් දැනගන්න උත්සාහ කිරීම. මේ අසාර්ථක වුණොත් මොකද කරන්නේ? මම පසුතැවුනොත් මේකෙන් මොකද කරන්නේ? මට හැමදේම නැති වුණොත් මොකද වෙන්නේ? මේ වගේ ප්‍රශ්න ඔබ ඔබෙන් ඇසිය නැතුව සිටිය යුතුයි. නමුත් ජීවිතය කියන්නේ සම්පූර්ණයෙන්ම අනාවැකි කියන්න පුළුවන් දෙයක් නෙමෙයි. පැහැදිලිතාවය කියන්නේ අනාගතය දැන ගැනීමක් නොවේ. පැහැදිලිතාවය කියන්නේ ඊළඟ පියවර දැන ගැනීම. ඔබට පස් අවුරුදු සැලැස්මක් අවශ්‍ය වෙන්නේ නැහැ මේකට. අවශ්‍ය වෙන්නේ එක දෙයක් පමණයි. ඒ තමයි ඊළඟට ඔබ තබන නිවැරදි පියවර. දැන් අපි වෙනස් විදියකට හිතමු. දැන් මම ඔබට අලුත් සිතීමේ ක්‍රමයක් කියා දෙන්නම්. බොහෝ දෙනෙක් අවුලෙන් සිතනවා. නමුත් පැහැදිලිව හිතන මිනිස්සු ස්තර අනුව හිතනවා. පළවෙනි ස්තරය තමයි හැඟීම. දෙවෙනි ස්තරය තමයි හේතුව. තුන්වෙනි ස්තරය තමයි යථාර්ථය. එතකොට පළවෙනි ස්තරේ හැඟීම. මම දැන් මොනවද මට දැනෙන්නේ? මේක බියද, කෝපයද, කනගාටුවද කියලා පැහැදිලිව හිතනවා. දෙවන ස්තරය තමයි හේතුව. මම මේ හැඟීම දැනෙන්නේ ඇයි මට කියන හේතුව ඔබ ඔබෙන් අසනවා. තුන්වෙනි ස්තරය තමයි යථාර්ථය. ඇත්තටම තිබෙන කරුණ මොනවද? බොහෝ දෙනෙක් පළවන ස්තරේම නතර වෙනවා. ඔවුන් බිය දැනෙනවා උන්ට.
ඉන්පසු බිය මතම තීරණ ගන්නවා. නමුත් පැහැදිලිව හිතන මිනිස්සු හැඟීම් සහ යථාර්ථය වෙන් කර ගන්නවා. ඒක කලාම තීරණ ගැනීම පහසු වෙනවා. ඔබේ මනස ටිකක් මන්දගාමී කරන්න. අද ලෝකයේ හැමෝම ඉක්මනින් තීරණ ගන්න උත්සාහ කරනවා. නමුත් පැහැදිලිතාවය, ක්ලැරිටි කියන්නේ වේගය නෙමෙයි. ක්ලැරිටි කියන්නේ සංසුන්කම. අවුල මනසක් ඉක්මනින් දුවනවා. හැබැයි පැහැදිලි මනසක් ටිකක් නතර වෙනවා. ඒ නිසා ඔබ අවුලකට නම් පත් වෙලා ඉන්නේ. වහාම තීරණ ගන්න එපා. ටිකක් නතර වෙන්න. ඔබේ සිතුවිලි වලට නිහඬව සවන් දෙන්න. වතුරට දූවිලි වැටුනම ටික වෙලාවකට පස්සේ ඒවා පතුරට බැස යනවා. එවිට වතුර පැහැදිලිව පේනවා. අපේ මනසත් එහෙමයි. නිහඬතාවයට ඉඩ දුන්නොත් පිළිතුරු අපිටම පේන්න පටන් ගන්නවා. ඊළඟ වතාවේ ඔබ අවුලකට පත් වුණොත් මේ දේ මතක තබා ගන්න. ඔබට අවශ්‍ය වන්නේ තවත් සිතීමක් නෙවෙයි. ඔබට අවශ්‍ය වන්නේ වඩා පිරිසිදු සිතීමක්. පැහැදිලිතාවය පිටතින් හමු වන දෙයක් නෙවෙයි. ඒ ඔබේ ඇතුළත ගොඩනගා ගන්නා දෙයකි. රියල් ක්ලැරිටි කියන දේ ආරම්භ වෙන්නේ ඔබේ සිතීම පැහැදිලි වූ මොහොතේ සිටයි. ඔබේ ජීවිතය වෙනස් කරන්න කලින් ඔබේ සිතීම අනිවාර්යයෙන්ම වෙනස් කරන්න. අද වීඩියෝව ඔබට වටිනාකමක් ලබා දුන්නා නම් channel එක subscribe කරන්න, notification bell එක on කරන්න සහ මේ වීඩියෝව ඔබේ මිතුරන් සමගත් බෙදා හරින්න. අපි නැවතත් තවත් වැදගත් මාතෘකාවක් සමග හමු වෙමු. එතෙක් පැහැදිලිව සිතන්න, හොඳින් ජීවත් වන්න. ස්තුතියි.